හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම හරිම වැදගත් මාතෘකාවක් ගැන. ශ්‍රී ලංකාවටම කියලා ජාතික චන්ද්‍රිකා වැඩසටහන. මේක ඇහෙනකොට සමහර විට ටිකක් දුරස්ත හීනයක් වගේ දැනෙනවා ඇති නේද? හැබැයි නිකන් වෙ තරු දිහා බලාගෙන ඉන්නවා වෙනුවට ඒ තරු වලට ළඟා වෙන්න පැහැදිලි ප්‍රායෝගික සැලැස්මක් තිබුණොත් අන්න ඒ ඉහන අවදානමක් තියෙන ඒත් අතිශයින්ම වැදගත් වෙන්න පුළුවන් යෝජනාවක් ගැන තමයි අද මේ විග්‍රහයෙන් අපි ගැඹුරින් බලන්නේ. මෙන්න මේක තමයි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ ඇතුළේම ලොකු අභියෝගයකුත් ඒ වගේම බලාපොරොත්තුවකුත් හැංගිලා තියෙනවා. අපේ මේ මුළු කතාවම දිගහැරෙන්නෙත් මෙන්න මේ ප්‍රශ්නේ වටා තමයි. හරි. මුලින්ම අපි බලමු ලෝකයේ මොකද වෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ නව අභ්‍යවකාශ යුගයක කියලායි කියන්නේ. ඉතින් මොකක්ද මේකේ තේරුම? සරලවම කිව්වොත් අභ්‍යවකාශ වැඩසටහන් කියන එක දැන් ලොකු රටවල් වලට විතරක් සීමා වෙලා නැහැ. ඒ වෙනුවට මේක පෞද්ගලික අංශයත් එකතු වෙලා මෙහෙවන ලොකු වාණිජ කර්මාන්තයක් වෙලා. චන්ද්‍රිකා ගුවන්ගත කරන වියදම් එන්නෙන්නම අඩු වෙන නිසා ශ්‍රී ලංකාව වගේ රටවල් වලටත් අලුත් දොරටු ගොඩක් විවෘත වෙලා තියෙනවා. හරි. එහෙනම් දැන් අපි කෙලින්ම ශ්‍රී ලංකාව පැත්තට හැරෙමු. මේ කතාවේ තියෙන ප්‍රධාන ගැටලුව පටන් ගන්න මෙතනින්. හැබැයි ඇත්තටම අපිට චන්ද්‍රිකාවක් ඕනේද? උත්තරේ ඔව්. අද වෙනකොට දියුණු ටෙලිකොම් සේවා, කාලගුණය වගේ දේවල් ගැන තොරතුරු ගන්න, පෘථිවි නිරීක්ෂණ, ආපදා කළමනාකරණය, අපේ මුහුදු සීමාව ආරක්ෂා කරගන්න, ඒ වගේම මුළු ආර්ථිකයම ඩිජිටල් කරන එක වගේ අත්‍යවශ්‍ය දේවල් වලට චන්ද්‍රිකා සේවා නැතුවම බැරි වෙලා. මේවට තියෙන ඉල්ලුම දවසින් දවස වැඩි වෙනවා. නමුත් මෙතන තියෙන අභියෝගය සුළුපටු එකක් නෙවෙයි. හිතන්නකෝ සීමිත මූල්‍ය ශක්තියක් තියෙන සංවර්ධනයේ වෙමින් පවතින රටකට මුලින්දන්ම චන්ද්‍රිකා පද්ධතියක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒකට විශාල මුදලක්, ඉහළ තාක්ෂණික දැනුමක් සහ අවුරුදු ගානක දිගුකාලීන කැපවීමක් ඕන වෙනවා. ඉතින් මේකට මොකද්ද විසඳුම? මෙන්න මේ පරීක්ෂණ යෝජනාවෙන් ඉදිරිපත් කරන වඩාත්ම ප්‍රායෝගික වෙන්න පුළුවන් මාර්ගය. PPP එහෙමත් නැත්නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය. සරලව කිව්වොත් මේක හරියට ටීම් වර්ක් එකක් වගේ. රජයයි පෞද්ගලික සමාගම් ටිකකුයි එකතු වෙලා මේ ලොකු වැඩේ කරට ගන්නවා. ඒ කියන්නේ මේ දැවැන්ත බර, අවදානම, වගකීම්, ඒ වගේම ලැබෙන ප්‍රතිලාභත් දෙගොල්ලම බෙදා ගන්නවා. පෞද්ගලික අංශයේ තියෙන ශක්තියන් මේකට පාවිච්චි කරනවා. මේක ටිකක් බලන්න මේ පරිශ්‍රණයෙන් හඳුනාගත්ත ප්‍රධාන PPP මාදිලි 4ක් තියෙනවා. මේක හරියට පඩිපෙලක් වගේ. එක අන්තියක ඕකන් මාදිලියේදී රජය තමයි වත්කම අයිති කරගෙන ඉන්නේ, පෞද්ගලික අංශය කරන්නේ ඒක මෙහෙයවන එක විතරයි. හැබැයි අනිත් අන්තයට PFFDO එකට යනකොට පෞද්ගලික අංශය තමයි මුළු වැඩේම කරන්නේ. සල්ලි දාන එක, නිර්මාණය කරන එක, අයිති කරගන්න එක, ඒ වගේම මෙහෙයවන එකත්. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ මදිහත් වීමයි අවදානමයි ක්‍රමෙන් වැඩි වෙනවා. මෙන්න මේ යෝජනාවේ වැදගත්ම දේ ඒ තමයි ශ්‍රී ලංකාව PPP එකක් පාවිච්චි කරන්න ඕනේ කියන එක විතරක් නෙවෙයි, ඒකෙන් නිවැරදි එක තෝරාගන්නේ කොහොමද කියන එකට පැහැදිලි රාමුවක් දෙන එක. මූලාශ්‍රයේම තියෙන මේ උපුටා දැක්වීමෙන් මේකේ තියෙන බරපතලකම හොඳටම තේරෙනවා. වැරදි මාදිලියක් තෝරගත්තොත් මුළු ව්‍යාපෘතියම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේක හොඳට හිතලා සලසුම් කරලා ගන්න ඕන තීරණයක්. මෙන්න මේ තමයි මේ මුළු විග්‍රහයේම හදවත. බැලුබැලමට ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට බය වෙන්න එපා. මේ තමයි අපේ රටට නිවැරදි තීරණය ගන්න උදව් කරන උපාය මාර්ගික සිතියම. මේකේ තියෙන හැම කොටුවක්ම හරිම තීරණාත්මක පියවරක්. අපි දැන් බලමු මේක සරලව කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඉතින් මේ සංකීර්ණ රාමුව වැඩ කරන්නේ කොහොමද? බලන්න. මුලින්ම ලෝකයේ අනිත් රටවල් මේ වගේ දේවල් කරලා තියෙන්නේ කොහොමද? එයාලගේ අත්දැකීම් මොනවද කියලා අපි විශ්ලේෂණය කරනවා. ඊළඟට අපි දිහා බලනවා. දර්ශක 6ක් පාවිච්චි කරලා අපේ රටේ සූදානම කොහොමද කියලා මනිනවා. ඊට පස්සේ අපේ සූදානමට ගැලපෙන PPP මාදිලිය මොකක්ද කියලා හඳුනා ගන්නවා. ඒක මූල්‍යමය වශයෙන් ප්‍රායෝගිකද කියලා බලලා අවසානයේදී ශ්‍රී ලංකාවට වඩාත්ම සුදුසු මාදිලිය තෝරා ගන්නවා. මේක තමයි ඒ රාමුවේ හරිම තීරණාත්මක පියවරක්. මෙතනදී අපි කාරණා දෙකක් සමබර කරන්න ඕන. එක පැත්තකින් රජයේ බලාපොරොත්තු, ඒ කියන්නේ ජාතික ඉලක්ක, ප්‍රතිපත්ති වගේ දේවල්. අනිත් පැත්තෙන් වෙළඳ පොලේ යථාර්ථය. ඒ කියන්නේ ඇත්තටම මේකට සල්ලි හොයාගන්න පුළුවන්ද? පෞද්ගලික අංශයට මේ වැඩේ කරන්න හැකියාවක් තියෙනවද කියන එක. නිවැරදිම මාදිලිය තෝරා ගන්න නම් මේ දෙපැත්තම ගැන හොඳට හිතන්න ඕන. හොඳයි. දැන් අපි ආයිමත් පොඩ්ඩක් පස්සට ගිහින් මේකේ ලොකු චිත්‍රය දිහා බලමු. මේ තීරණය හරියට ගත්තොත් අනාගතයට වෙන්න පුළුවන් බලපෑම කොයි වගේද? මේක සුළුවෙන් තකන්න එපා. එකම එක උපාය මාර්ගික තීරණයකට පුළුවන් මුළු ජාතියකම අනාගතය අලුත්ම දිශාවකට හරවන්න. ඉතින් ඒ බලපෑම මොන වගේ වේද?
පළවෙනියටම sannivedanaya සහ නිරීක්ෂණය පිළිබඳ පාලනය අපේ අතටම ගැනීමෙන් ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය ශක්තිමත් වෙනවා. ඊළඟට ග්‍රාමීය ප්‍රදේශවලට වේගවත් අන්තර්ජාල පාසුකම් දෙන එක, වාණිජ්‍ය දියුණු කරන එක වගේ දේවල් හරහා ආර්ථික වර්ධනයට ලොකු තල්ලුවක් ලැබෙනවා. අනික මේක එතනින් නවතින්නේ නෑ. මේක එක චන්ද්‍රිකාවක කතාවක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාව තුළම අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධ නව කර්මාන්ත, නව රැකියා සහ දේශීය තාක්ෂණික පරිසර පද්ධතියක් ගොඩනගන්න දාන අත්තිබාරමක්. ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනදා. මේ ඉදිරිපත් කරලා තියෙන රාමු පාවිච්චි කරලා ශ්‍රී ලංකාවට ඇත්තටම අභ්‍යවකාශයේ නව යුගයකට පිවිසෙන්න පුරුවන් වෙයිද? මේක තමයි අපිට හිතන්න තියෙන ලොකුම ප්‍රශ්නය.